අද අම්බලමක් සමගම පින්තාලියක කතන්දරයක් කියන්නයි මේ හදන්නේ. ලස්සන කවි කිහිපයකුත් සමග. ඉතින් අද අපේ නවාතැන් පොළ කටුකස්තුට සිට මැදවල දක්වා දිවෙන මාර්ගයේ අත්තරගම පසුගිය විට ලැබෙන පොල්වත්ත අම්බලමයි. මේ පිහිටා තිබෙන්නේ මැදවල දෙසට යන විට පාරේ දකුණු පසයි. මෙම අම්බලම අසලම පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව මගින් කළ දැන්වීම් පුවරුවක් දක්නට ලැබෙනවා. අතුරු වන දොරටුව අසල ගලින් කළ සඳකඩ පහනක් වැනි නිර්මාණයක් දක්නට ලැබෙනවා. අම්බලම තුල වහලයට සම්බන්ධ සියලු දැවයන්හි ආගමික නැතිනම් දහම් කරුණු හෝ ඔවදන් ලියා තිබීම මෙහි විශේෂත්වයක් වෙනවා. මෙහි අලංකාර දෙවකණු 7ක් සහ මුළු හතරේ ප්‍රධාන කුළුණු ලෙස හුණු පිරියම් කරන ලද කුළුණු 4ක් දක්නට ලැබෙනවා. වාඩි වීම සඳහා ඇති ආසන මැනවින් සකසා ඇත්තේ මෑත කාලයේ බවයි පෙනෙන්නට තිබෙන්නේ. මේ තවත් එක් අම්බලමක් වුවත් මෙය මනාකොට නඩත්තු වෙන බව පෙනෙන්නට තිබෙනවා. වහලය දරා සිටින දැව කණුවල ඉහළ පේකඩ නිර්මාණය කොට තිබෙනවා. ඒ වගේම වහලය රඳවනු ලබන්නේ කුරුපා දෙකක් මැද. එළියේ සිට බලන කල වර්තමානයේ රටවුළු සෙවිලි කළ වහලේ කොත් දෙකක්ද සවි කර සකසා තිබෙනවා. පින්තාලිය සැදුවි බෝසත් විදානී පෙන්වීවෝ මගී ධන සිතු ලෙසානෝ දෙව්ලොව වැඩිය ඒ ගුණ කඳානෝ පින්තාලිය බින්දේ දෙව්දත් පුතානෝ. දැව කුළුණු මත මල් බෝකොළ ආදී කැටයම් දක්නට ලැබෙන අතර චතුරස්‍රාකාර කුළුණු අෂ්ටාකාර ලෙස නවත සකස් කොට තිබෙනවා. පිනට ලැබුණි තැන් හැම තැන ඒ කාලේ ධනට පිනට මනටත් තිබූ නයියාලේ මිලට පැන් ගන්න වී ඇති මේ කාලේ පවට අපේ මොනවා කර මුදරාලේ. මෙහි පොළව සතරස් කළුගල් අල්ලා නිම කර තිබීම සිසිල රැක දෙන්නට සමත් වන්නට ඇති. ඉතින් මෙහි ඇති විශේෂය වන්නේ මෙහි ගලින් කළ පින්තාලියක් නැතහොත් පැන්තාලියක් අතීතයේ සිටම පැවතීමයි. අද මේ ප්‍රයෝජනයට නොගත්තත් එදා පෞරාණික බව වැදගත් වෙනවා. මෙම පැන්තාලිය තැබීම සඳහා ගලෙන් කළ කුළුණක්ද දක්නට ලැබෙනවා. ඒ මතයි පැන්තාලිය තබා තිබෙන්නේ. ඉතින් අද අපි මෙම පොල්වත්ත අම්බලමේ සිට සමුගන්නේ තවත් එක් අම්බලමක් හමු වන බලාපොරොත්තුයි.
ඊටාම දුෂ්කර මගක් ගෙවා යා යුතු එම සැඟවුණු අම්බලම තුලින් අපි ඊළඟ වර හමු වෙමු.